මහ පාරේ නන්නත්තාරේ කොල්ලා හැමදාමත් මහ පාරේ. ඔන්න අපි අපේ Uber කයියාදත් පටන් ගන්න යන්නේ. ඇසපියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව. ඔයා එන්න මම Uber දුවන විදිය බලන්න. ඕගොල්ලන්ට දුවන්න කියනවද? එපා. මේ මම දුවන විදිය විතරක් බලලා සතුටු වෙන්න. හැමදාම යන පළවෙනි එක ගන්න යන ගමන් ඉන්නේ කොල්ලා. ඒක අරගෙන ඉවර කරලා අපි නන්නත්තාරේ Uber දිවිල්ල පටන් ගමු. කොහෙන් කොහොම කෙලවර වෙයිද දන්නේ නැහැ. අද කොහේ යන්න වෙයිද දන්නේ නැහැ. කොහේ ගියත් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම්මගේ පළවෙනි පිකප් එක ගන්න තැනට ආවා. දැන් වෙලාව 7:17යි. මං ප්‍රාර්ථනා කරනවා මගේ මේ තියෙන එනර්ජි එක මුළු දවසම තියෙන්න කියලා. හවස් වෙද්දි සාමාන්‍යයෙන් මැරෙනවනේ. මහන්සි අප්පා. දකින්න තරම් ලේසි නෑ. හැබැයි විනෝදයි. වේලා 8:44යි. අපි ඇවිල්ලා අපේ පළවෙනි ට්‍රිප් එක නැවතුවා. 1500ක් බැලන්ස් එක දුන්නා. හරි. සල්ලි ටික හම්බුණා. අපේ ට්‍රිප් එක අපි ඉවර කළා. දැන් අපි සූදානම් වෙන්නේ අද දවසට Uber එක ඔන් කරලා බලන්න. අනේ හොඳ ට්‍රිප් ටිකක් හම්බ වේවා. ඒස්වා. හරි. ඔන්න අපි ඔන් කරා. බලන් ඉමු මොකක්ද අපිට සෙට් වෙන්නේ කියලා. හොඳ එකක් සෙට් වුණ ගමන් කොල්ලා ගියා. 3.2යි. 3.6යි. 3.2යි. 10 හාරසිට යන්න තියෙන්නේ. යනවද? යා. හරි. අපි එහෙනම් මේකට ගිහිල්ලා හම්බෙමු. බිඩින් ඩොං ඩොං කියලා අපි දැන් ගමනේ යනවා. පේනවා නම් 3.2යි 3යි යන්න තියෙන්නේ. මේ විනාඩි 7ක දුර යන්න තියෙනවා. හරි. අපි පාර බැලුවා. වාහන නැහැ. හරවගත්තා. එහෙනම් එතනට වේගයෙන් ඇදී යන් මගේ ජෙට් යානයෙන්. එයා I am looking for you කියලා දැම්මා. මම on my way කියලා දැම්මා. ඒ වුණාට මං ආසම නැති දේ මේ ට්‍රැෆික් එක. මං ආසලේ. පියාවා. Good morning sir. My location is Avil in me. Good morning. Okay. Sorry. මං හිතන්නේ එනවා කිව්වා වෙන්න ඕනේ. අපි බලන් ඉමු එයා එනකන්. සමහර ඒවා පෙන්වන්න බෑ මේ ගෙවල් එහෙම. පොඩ්ඩක් පස්සට ගමු. හරි. මං කොහමද දැන් ඇවිල්ලා ඉන්න තැනට අපි බලන් ඉන්නේ ආයෙ ඉන්නේ. හරි මං යනවා. Good morning. පින් එකක් 8052. හරි. Thank you. අපි ඇවිල්ලා නැවත්ත ගත්තා. 717යි ගාන 720ක් මට හම්බුණා. කම්ප්ලීට් කරා. රේට් කරා. දැන් වෙලාව 9:18යි. අපි කොහෙන් හරි නවත්තලා වාහනේ බලන් ඉමු එකක් අහුවේද. එහෙම නැත්තම් අපිට ඉස්සරහට යන්න වෙයිද කියලා. මං සල්ලි ටික දාගන්නවා. හරි. අපි ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. නැවත හම්බෙනකන් කෙටි විරාමයක්. හරි. මං ඇවිල්ලා තැනකින් නවත්ත ගත්තා. වෙලාව තමයි පෙන්නන්න අමාරු. වෙලාව කොහොමද පෙන්නන්නේ? වෙලාව හරි. වෙලාව ඔන්න පේනවා 9:21යි. අපි නවත්ත ගමු වාහනේ. නවත්තලා බලන් ඉමු විනාඩි 5-10ක් එකක් වදීද නැත්නම් අපිට එකක් හොයාගෙන ඉස්සරහකට යන්න වෙයිද කියලා. අවුව නිසා පේනවද දන්නේ. මට දැන් එකක් හම්බුණා. වෙලාව 9:30යි. හරි. අපි දැන් යන්. එතනට ගිහිල්ලා එයාව පික් කරලා හම්බෙමු. මේ උඩ ගලවමු නැත්නම් පේන්නේ නැහැ. හරි.
අපි එහෙනම් යම් පාරේ මිනිස් වෙනවා හිමින් දාගන්න ඕන වාහනේ. හරි අපි එහෙනම් එතනට ගිහින් හම්බෙමු. මං එනවා. ඔන්න අපි යන ගමන් ඉන්නේ. පේනවා නම් තව කිලෝමීටරයකින් අපි එතන විනාඩි 3යි යන්න තියෙන්නේ. මම මෙතන කලින් ඇවිල්ලා තිනවා කියලාත් මට හිතෙනවා මේ පාරේ. හරි අපි එහෙනම් එතනට ගිහිල්ලා එයාව පික් කරලා මුණ ගැහෙමු. 55.8 ඔන්න අපි ඇවිල්ලා නැවත්තුවා ට්‍රිප් එක. ගාන 921යි. පේනවද? පේනවා කියලා මං හිතනවා. ගාන 921යි කම්ප්ලීට් කරා. ඔන්න රේට් කරා. දැන් වෙලාව උදේ 10:01යි. මෙතන තියෙනවා අපිට හම්බෙච්ච සල්ලි පොඩ්ඩක් අවුලක් තියෙනවා. හරි මං හිතුවා මේ ෆෝකස් වෙන්නේ නැහැ කියලා. ඔන්න හරි අපි එහෙනම් බලමු තව ට්‍රිප් එකක් හම්බෙයිද කියලා. කොහෙට හරි ගිහිල්ලා තැනකින් නවත්තගෙන. වෙලාව 10:05යි. මං ඇවිල්ලා තැනකින් නවත්ත ගත්තා. ඔන්න බලන්න වෙලාව පේනව නේද? ඔව් පේනවා දැන් පේනවා 10:06යි. හරි 10:06යි වෙලාව. මං ඇවිල්ලා තැනකින් නවත්ත ගත්තා. අපි බලන් ඉමු තව ට්‍රිප් එකක් අපිට හම්බ වෙනකන්. හම්බ වුණාට පස්සේ ඊළඟ කාර්යය ඊළඟ Uber එක ගන්න අපි දුවගෙන යන්. හරි විනාඩි 10ක් යන්න කලින් 10යි කාලේ අපිට එකක් හම්බුණා. මං හිතන්නේ අපිට විනාඩි 2ක් වගේ දුරකට තමයි යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා එහෙනම් හම්බ වෙමු. හරි මේක පොඩ්ඩක් ගලවමු. නැත්තම් අවුල්. හරි අපි එහෙනම් යන් හීනෙට ඇවිදන් යන් පරිස්සමින් ඉන්න. බොහොම ළඟයි දැන් බොහොම ළඟින් අපි ඉන්නේ. අපි එයාව අරගමු. බලමු කෝල් එකක් දීලා. Hello. Good morning miss. මං ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. හරි මට විනාඩියක් දෙන්න මං එන්න. හරි එන්නම් කිව්වා. තැන පෙන්වන්න බෑ. ගෙවල් මේවා පෞද්ගලික ඒවා. මම මේවා ආස නැහැ එහෙම පෙන්වන්න. අපි එයා එනකන් ඉඳලා ඊට පස්සේ ස්ටාර්ට් කරද්දි හම්බෙමු. ඔන්න විනාඩි 5ක් ඉවර වෙන්න යනවා. රයිඩර් තාම ආවේ නැහැ. අමතර charge වෙන්නයි යන්නේ. ටං ඔන්න අමතර charge වෙන්න පටන් ගත්තා. charging rider for waiting time. අපි බලන් ඉමු. Maya, bye. Good morning. Pin number? Anu 37. di satu. හරි. thank you. මේ BMI CH එකේ දැන් ඇවිල්ලා තමයි හයර් ඉවර කරේ. විනාඩියක් නවත්තගමු. මේක කම්ප්ලීට් කරලෙමු. කම්ප්ලීට් කරා රේට් කරා. දැන් වෙලාව 11:01යි. අපි කොහෙට හරි ගිහලා නවත්තගෙන ඊට පස්සේ බලමු තව ට්‍රිප් එකක්. තව හයර් එකක් අපිට අල්ලගන්න පුළුවන් වෙයිද කියලා. බලන්න ලස්සන. EMICH එක පිටිපස්ස පාරකට ඇවිල්ලා වාහනේ නවත්ත ගත්තා. අපි දැන් බලන් ඉන්නවා එකක් වදීද කියලා. 11:03යි වෙලාව. අපි ට්‍රිප් 3ක් ඉවර කරලා ඉන්නේ. අපි බලන් ඉමු පුළුවන් ඉක්මනට අපේ Uber ගමන පටන් ගන්න. ඔන්න පුතා කිලෝමීටර් 5.9ක් එහයින් එකක් හම්බුණා. මේ අපි බලගමු. එයා කැන්සල් කරන එකක් නෑ කියලා මං හිතනවා.
බලමු එහෙම යන්න එක නම් මට අවුලක් නෑ මට එකම අවුල තියෙන්නේ කැන්සල් කරයිද කියලා අපි බලන් ඉමු යා කැන්සල් කරයිද නෙමෙයි කැන්සල් කරන්න එපා මං එනවා I am coming don't cancel එනවද? ඔව් මං එනවා හරි. පාස්පෝර්ට් ඔය යන පාර අර ජංක්ෂන් එකේ ඉන්න. ලොකේෂන් එක දාලා තියෙන්නේ මං එන ගමන් ඉන්නේ හරි මං එන්න හිතනවා කැන්සල් කරන එකක් නෑ කියලා එයා කෝලුත් කරලා එනව නේද ඇහුවා මං ඉතින් එහෙම කැන්සල් කරන පුතෙක් නෙමෙයි මම යනවා එනකන් ඉන්න මේ පාර ලස්සනයි හෙවණයි ගස් වැවිලා ගස් වැවුනම පුදුම ලස්සනක් තියෙනවා ඉතින් මං ගස් වලට කැමතියි අනේ වන්දා හැබැයි ලස්සනයි ට්‍රැෆික් කොළ වැටුණා යන්න තියෙන්නේ තව විනාඩි 3යි යන්න තියෙන්නේ අපිට මම කිලෝමීටර් 1.3ක් වගේ දුරකට අපි දැන් ඊළඟට තියෙන්නේ ආව පික් කරන්න පික් කරලා බලමු පින් එක මොකද්ද කියලා Rumutan ora. Hah? Rumutan ora. இல்ல ரூமுக்கு பின்னாடி தான் போய் பாரு. good morning පින් එකක් තියෙනවද ஓ பின்னாடி තියෙන අපිට එන්න. 86යි 76යි. 76 හරි thank you අපි ඇවිත් නැවතුනේ හැවුලොක් සිටි මෝල් එක ගාව දැන් වෙලාව 11:48යි ට්‍රිප් එක කම්ප්ලීට් කරන්න යන්නේ රයිඩර් රේට් කරා එන ගමන් මම රුපියල් 2000ක තෙල් ගහගත්තා මොකද බ්ලින්ක් වෙන්න ගත්ත හින්දා ඊයේත් මම රුපියල් 2000ක ගහලා තිබ්බේ එකෙන් වැඩිය දුවල් තිබ්බේ නැහැ එතකොට ඊයේ 2000න් තමයි අද උදේ දවස් දිව්වේ ඊළඟට දැන් අද උදේ 2000ක් ගහගත්තා ඔක්කොම රුපියල් මේකයි 4000යි ඕන තව එකක් ආවා රුපියල් 500 ගානක මම ඒකත් ඇක්සෙප්ට් කරා අපි යන් ඒක කොහෙටද යන්න තියෙන්නේ කියලා බලන්න හරි මෙහෙට යන්න තියෙන්නේ කිලෝමීටර් 4.6ක් යන්න තියෙනවා කියලා පෙන්නනවා අපි එහෙනම් ඉස්සරහට ගිහිල්ලා අපි එහෙනම් එයාව පික් කරන්න යන් එයා කැන්සල් නොකරાવી කියලා මම හිතනවා ඇත්තටම කිලෝමීටර් 4යි ගානක් යන්න දෙනවා කියලා පෙන්නනකොට එච්චර නෑ 2.4 යන්න තිබිලා තියෙන්නේ මොකද හැව්ලොක් සිටි එකේ එළියට දාද්දි එන්ට්‍රන්ස් එකෙන් මේ වටයක් යන්න බෑ මම වටයක් ගියේ නෑ අද සිග්නල් ඔන්ලා තිබ්බා මේ යන්න බෑ කියන එක අයින් කරලා තිබ්බයි පාරෙන් දාන්න බෑ කියලා බෝඩ් එක ඉතින් මම මේ පාරෙන් දාලා ආව හින්දා මට තව යන්න තියෙන්නේ විනාඩි 5යි කිලෝමීටර් 2.0 ගානයි ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා අපි එහෙනම් දැන් එතනට යන ගමන් ඉන්නේ එතනට ගිහිල්ලා පික් කරලා හම්බෙමු කෝල් එකක් කරන් බලමු කොහෙද ඉන්නේ යා කියලා එයා කට් කළා දත් එදා වගේ සීන් එකක් වෙන්නත් දන්න යන්නේ I have arrived කියලා මම දැම්මා බලමු මොකද්ද වෙන්නේ කියලා මිනිහා ලයින් එක විසී කරනවා මම මේ ඉන්න තැන ඉන්නවා කියලා තමයි පෙන්නන්නේ හරි මං හිතන්නේ එනවා බලමු එයා එනවා මං හිතන්නේ good morning පින් එකක් 69 18 එවුණා ගිහිල්ලා මෙතන වෙන්න ආයි මෙතනට වෙන්න ඕනේ හරි කප්රුක පේන මානෙට ඇවිල්ලා අපි නවත්ත ගත්තා දැන් වෙලාව පේනවා නම් 12:10යි වෙලාව 12:10යි අපි මල්ටි ට්‍රිප් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ
දැන් ආයි එතනටම යන්න ඕනේ. මේක කන්ෆර්ම් කරන්න තියෙන්නේ. එයා දැන් ගියා ඇතුළට ආවට පස්සේ. ඒක කන්ෆර්ම් කරලා අපිට ආයේ එතනටම යන්නයි තියෙන්නේ. හම්බෙමු. හරි අපි ආයෙත් එතනටම ආවා. හිටපු තැනටම ඇවිල්ලා ඉන්නේ. වාහනේ චූට්ටක් ඉස්සරහට ගමු විනාඩියකට. හරි. ඒ ට්‍රිප් එක ඉවරයි. කම්ප්ලීට් කරා. රේට් කරා. වෙලාව 12:27යි. මම තව ට්‍රිප් එකක් ගත්තා. දැන් අපි ඒක ගන්න යන්. එකට කිලෝමීටර් 1.7ක් යන්න තියෙනවා කියලා පෙන්නනවා. අපි දැන් ඒකට යන්. මං අද හිත වෙනස් කරන් ඉන්නේ. මං අද දුවන්නම උපන්නෙමි කියලා හිතන් අර සක්විති රණසිංහ කිව්වේ මං ඉංග්‍රීසි ගන්නන්නම උපන්නෙමි කියලා. ඒ වගේ මං අද දුවන්නම උපන්නෙමි කියලා දුවන්න තමයි බලන් ඉන්නේ. ඒකින්ද මං එකක් ගත්තා. එකක් අතරමැදදී කරන්න නැති දෙයක් මං සාමාන්‍යයෙන් උනට අද කරා. ඒක මට ස්ට්‍රෙස් ඒ වුණා. ඉතින් මං කරා ඒක. දැන් මං එයාව ගන්න යන ගමන් ඉන්නේ. තව කිලෝමීටර් 1.6ක් යන්න තියෙනවා. අපි ආව අරගෙන හම්බෙමු. දැන් ඉන්නේ එතන හිමින් යන්න ඕන. දැන් ඉන්නේ ගුවන් පාලමක් යට. ගුවන් පාලමක් යට අපි ගුවන් පාලම පහු කරගෙන ඉස්සරහට යනවා. හරි. එතනට ගිහිල්ලා හම්බෙමු. කරනවනේ කොල්ල ට්‍රැෆික් වලට බයයිනේ. දැන් උත් ට්‍රැෆික් එකක් අතරමැද ඉන්නේ. අපි බලමු දැන්ට තාම නැහැ. මම මෙතනින් දැන්ට දානවා I am on my way කියලා වැඩි ආරක්ෂාවට. ඉන්න ඉස්සරහට පොඩ්ඩක් ගන්නවා. හරි. දාමු මෙතනින් වැඩි ආරක්ෂාවට I am on my way කියලා. හරි. තව පොඩි දුරයි යන්න තියෙන්නේ. මම දැන් ට්‍රැෆික් එකක් ගැලවුණා. අපි ට්‍රැෆික් එක ගැලවුණ හින්දා දැන් ඉස්සරහට යන්න අපි ගිහිල්ලා හම්බෙමු. තව මීටර් 450යි යන්න තියෙන්නේ. තව පොඩ්ඩකින් අපි එතන මම මේ වගේ පාරවල් වල බයම හරව ගන්න පුළුවන් වේද කියලා. යන්කෝ දැන් ඉතින් ආපෙකේ සුල්ල වේල ඉල්ලයි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. කෝල් එක කරන් බලමු. Oh miss, good afternoon. Mang ඇවිල්ලා ඉන්නේ. හරි. හරි. ඒ මිස් ඇවිල්ලා ඒ මිස්ට මං කිව්වා මං ඇවිල්ලා ඉන්නේ කියලා. මේ තැන් පෙන්නන්න බෑ. ඒකින්ද මං ඒව පෙන්නන්නේ නෑ. දැන් ඒ මිස් එනකන් අපි ඉමු එනකම් බලාගෙන. 1967. ෆේස් එක පේන මානේ අපි ගල්කිස්සේ මහා හෝටලයට ඇවිල්ලා තින්නේ. වැරදුනා. ගෝල් ෆේස් හෝටල් එකට ඇවිල්ලා තින්නේ. ගෝල් ෆේස් හෝටල් එකට. දැනුයි ඒ ට්‍රිප් එක ඉවර කරේ. විනාඩියක් දෙන්න. වාහනේ විනාඩියකට නවත්ත ගන්න ඕනේ. මේක විනාඩියක් දෙන්න මට විනාඩියක්. කොහොම ඉන්න විනාඩියක්. කොහොම ඉන්න විනාඩියක්. තප්පරයක් දෙන්න. හරි වාහනේ අතට ගන්න. ඔන්න කම්ප්ලීට් කරා. රේට් කරා. දැන් වෙලාව 1:05යි. අපි කොහෙට හරි ගිහිලා වාහනේ නවත්තගෙන තව ට්‍රිප් එකක් කෑම ටිකක් කන්න ඕනේ. මොකක් හරි දෙකෙන් එකක් කරමු. විනාඩියක් ඉන්න. හරි. අපි දැන් යන ගමන් ඉන්නේ අන්තිම ට්‍රිප් එකත් ඉවර කරලා කොහෙන් හරි නවත්ත ගන්න ඕනේ. කෑම කනවද කියලා තීරණය කරන්න ඕනේ. ඒ ඔක්කොම කරන්න තියෙනවා. ඉස්සෙල්ලා
නවත්ත ගමු වාහනේ කොහෙන් හරි මේ අන්න සිනමන් ලයිෆ් එක පේනමානේ අපිට තව ට්‍රිප් එකක් හම්බුණා මම නවත්තන තැනක් හොයාගෙන යද්දි කොහෙද යන්න තියෙන්නේ කියලා බලමු අපිට විනාඩියක්වත් යන්න නෑ මං හිතන්නේ අම්මට උඩ පාර වැරදුනා හරි පාර වැරදිලා දැන් ඔන්න මම හරි පාරට දාගත්තා කිලෝමීටර් 3.3ක් යන්න තියෙනවා කියලා පෙන්නනවා විනාඩි 8ක් යන්න ඕනි පේනවද දන්නේ නැහැ විනාඩි 8ක් යන්න තියෙනවා කිලෝමීටර් 3.3 ගානක් කමන්නේ අපි මේ ට්‍රිප් එකක් දැන් අරගෙන මේ ට්‍රිප් එකත් ඉවර කරලා හම්බෙමු පුළුවන් ඉක්මනට යා දැන ගැනීම පිණිස කියන්නේ වෙලාව දවල් 1:08යි වෙලාව ඔයාලට පේනවා නම් මෙන්න බලන්න වෙලාව පේනවා නම් 1:08යි දැන් වෙලාව අර ට්‍රිප් එක කලින් ට්‍රිප් එක ඩ්‍රොප් කරපු ගමන් තමයි හම්බුනේ අන්න මහත්තයා කැන්සල් කරා බොහොම ස්තුතියි හොඳ මහත්මියක් හෝ ඒක කැන්සල් කරා දැන් අපි කොහේ හරි තැනකට ගිහිල්ලා නවත්ත ගමු හරි අපි ඇවිල්ලා තැනකින් නවත්ත ගත්තා දැන් වෙලාව 1:13යි බලන් ඉමු මොකක්ද වෙන්නේ කියලා එකක් හම්බුණා අපිට 1:36යි දහඩිය පෙරාගෙන හිටියේ අපි දැන් යන් ඒක ගන්න ඒකයිසමහයක් යන්න දෙනවා මෙතනින් හරව ගත්තා නම් ඔච්චර දුර යන්න ඕනේ නැහැ අපි මෙතනින් හරවගෙන යන් අපි මෙතනින් 1.6ක් යන්න තියෙනවා කියලා පෙන්නුවට එච්චර යන්න ඕනේ නැහැ මෙතනින් U-turn එකක් ගහගත්තා නම් වාහනේ එනවද බැලුවා වාහනයක් එනවා ඒක යනකම් හිටියා කොල්ලා දාගත්තා යන්න හරි U එකක් ගැහුවා අපි දැන් තැනට යන්න හදන්නේ එතනට ගිහිල්ලා හම්බෙමු වෙලාව 1:38යි ඔයාලට පේනවා නම් වෙලාව 1:38යි වෙලාව මම හිතනවා පේනවා ඇති කියලා අපිට යන්න තියෙනවා මීටර් 900ක් විනාඩි 3ක් 1:38යි වෙලාව හරි අපි දැන් යන ගමන් ඉන්නේ තාජ් සමුද්‍ර හොටෙල් එකක් පේන්න තියෙනවා අපි හෙමින් තැනට ලං වෙලා එයාව පික් කරලා මේක ඩ්‍රොප් කර මේ ට්‍රිප් එක ඉවර කරලා හම්බෙමු Hello? You have reached the voicemail box of voicemail මං හිතන්නේ පික් කරන්න සිනමන් ග්‍රෑන්ඩ් එකට යන්න ඕනේ. අපි ගිහිල්ලා මම දැන් සිනමන් ග්‍රෑන්ඩ් එකට යන්න ඕනේ. හරි අපි යන් සිනමන් ග්‍රෑන්ඩ් එකට. එන්නක විනාඩියක් ඉන්න ඕනේ මේ කන අනිත් 0192 පටන් ගමු ආව පටන් ගමු හරි අපි ඇවිල්ලා ඒ ට්‍රිප් එකත් කම්ප්ලීට් කරා දැන් ඉන්නේ කොහෙද කියලා නම් මම දන්නේ නෑ ඉවරට කිට්ටු කරලා තමයි පෙන්නන්නේ දැන් වෙලාව
දැන් වෙලාව 2:08යි. ඔක්කොටම කලින් කාලා ඉන්න ඕනේ. ට්‍රිප් නම් අහුවෙනවා කාලා ඉන්න ඕනේ. පොඩි මල්ලකුත් දුන්නා. මොනවාද වෙඩින් එකට ගිහිල්ලා ආපු කොල්ල තුන් දෙනෙක් හිටියේ. මල්ලකුත් දුන්නා. කැවුම් මං හිතන්නේ. කැවුම් කියලා තමයි කිව්වේ. හරි අපි වාහනේ චුට්ටක් නවත්ත ගමු. නවත්තගෙන කන්න තැනක් හොයා ගමු. එතකන් වාහනේ නවත්ත ගන්නවා. හැමෙමු. වාහනේ නවත්ත ගත්තා. දැන් අපි දැන් ස්ටොප් කරන්න යන්නේ. හරි. දැන් අපි මේක ඉවර කරා 5200 ගානකින් අද දවසට ඉවර කරා කියන දැන්ට complete 7 trips in a row. හතක් එක දිගට කම්ප්ලීට් කරලා කියලා ඒගොල්ලෝ කියනවා. අපි එහෙනම් කාලා හම්බෙමු. ජය වේවා. මං තැනකට ඇවිල්ලා නවත්තලා කෑමත් අනුභව කරා. වෙලාව 2:23යි. අද නොවැම්බර් 21. හරි. දැන් කාලි ඉවරලා වතුර හිමත් බීලා අද දවසට අපි Uber එක දෙවෙනි පාටත් ඔන් කරලා බලමු. මට අවශ්‍ය පැත්තෙන් එකක් සෙට් වේද කියලා අපි බලන් ඉමු. කොහෙද මම මේ හොයන්නේ වෙන පැත්තකට. ලංකා හොස්පිටල්. අපි බලමු අපිට මොරටුව පැත්තට එකක් හම්බෙයිද කියලා. පොඩ්ඩක් බලන් ඉමු. 2:31යි දැන් එකක් හම්බුණා අපිට ළඟින්ම. කොච්චර දුරද බලමු. විනාඩි 5ක් යන්න ඕන. කිලෝමීටර් 1.4ක් ඩ්‍රයිව් කරන්න අපිට තියෙනවා. හරි. අපි එහෙනම් එයාව පික් කරන්න යන්. පික් කරලා අද දවස ඉවර කරගන්න පුළුවන්ද කියලා බලමු. තව කිලෝමීටර් 1.4යි යන්න තියෙන්නේ. යව ගන්න පුළුවන් ඉක්මනට මේක ඉවර කරන්න try එකක් දෙමු. හම්බෙමු. හැම ට්‍රැෆික් ලයිට් එකම කොළ පාට වෙලා තියෙනවා. මට නිකන් යන්න කියන්න වගේ. තව මීටර් 300යි 200යි යන්න තියෙන්නේ. විනාඩි 2ක ගමනක්. මීටර් 180යි. අපි එතනට ගිහිල්ලා හම්බෙමු. අපි කෝල් එක කරන් බලමු. වෙඩින් දවසත් ඔය ඉස්සෙල්ලත් වෙඩින් දෙන්නෙක් දාන් ආවේ. 3 දෙනෙක් අන්තිම එකේ. මේකට කලින්. හෙලෝ. ඔකේ අන්න. good afternoon. මම ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඔබගෙන් කතා කරන්නේ. ඔව්. මොකද මේ අවිතරින්නේ? තුල්ට මං ගත්තේ නැහැ. මං එතන ඩෝ මේ අවුට් එක ගාව ඉන්නේ. හරි. පාරකට අතුලට දාන්න පුළුවන්ද? මම අතුලේ ඉන්නේ. හරි. හරි. ඕකේ. good afternoon. පින් එකක් තියෙනවද? ඔව් පින් එක 8යි 1යි හරි. 39. මොල්ටෝට යන තියෙන්නේ. ඉන්න පටන් ගත්තා. දැන් තමයි ට්‍රිප් එක ඉවර කරේ. රුපියල් 920යි කෑෂ් දුන්නා. මං දාගත්තා. අපි කම්ප්ලීට් කරමු ට්‍රිප් එක. කම්ප්ලීට් රේට් රයිඩර්. දැන් වෙලාව 3:05යි. වෙලාව 3:05යි. අපි දැන් අද දවසට නවත්තන්න තමයි මේ දිවිල්ල සූදානම් වෙන්නේ. දුවල මට හොඳටම හති වැඩි. ඒක හින්දා අද දවසට දැන් අපි මේ දිවිල්ල නවත්තනවා. ආයෙත් මේ වගේ දිවිල්ලක් අරන් එන්නම්. ඔයගලන්ට මාත් එක්ක රැඳිලා ඉන්නවට බොහොම ස්තුතියි. ඔයාලත් පරිස්සමෙන් ඉන්න. මට හිතෙන්නේ වීඩියෝ එක හරියට එන්ඩ් කරගන්න මට බැරි වුණා. ඒක හින්දා ආයෙත් පාරක් ඔයගලන් හොයන් එන්න මට සිද්ධ වුණා. හැමදාමත් කියනවා වගේ
මගේ මේ වීඩියෝ මං කරන්නේ ඔයගොල්ලෝ ආසින්දා. එතකොට ඔයගොල්ලෝ ඒක රස විඳිනවා කියලා දකිනවා මම. ඔයගොල්ලෝ කමෙන්ට් අරව මේව දාද්දි ලයික් කරද්දි ඉතින් 1000 සම්පූර්ණ වුණා. ඒ හැමදේමත් එක්ක මං හිතනවා ඕගොල්ලෝ මගේ වීඩියෝ වලට කැමති ඇති කියලා. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම මෙච්චර කාලෙ රැඳිලා හිටියට ස්තුතියි. ඉතින් තවත් වීඩියෝ ඉස්සරහට අරගෙන එනවා පුළුවන් ඉක්මනට. එතකන් පරිස්සමට ඉන්න. හැමදාමත් වගේ ආදරේ. ජය වේවා.